Hello everyone, welcome to English Snap. ඉතින් English Snap channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අදත් ඔන්න essay topic එකක් අරගෙන ආවා. අද අපේ essay topic එක තමයි How I Help My Parents. මේ topic එක 6 ශ්‍රේණිය වල දරුවන්ට ගොඩාක් වැදගත් වෙන topic එකක්. ඉතින් කොහොමද ඔයා නැත්නම් කොහොමද මම හෝ ඔයා අපේ දෙමව්පියන්ට උදව් කරන්නේ කියන topic එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. I love my parents very much. මම මගේ දෙමව්පියන්ට ගොඩක් ආදරෙයි. They take care of me every day. Take care කරනවා කියන්නේ රැක බලා ගන්නවා, පරිස්සම් කරනවා. Every day හැමදාම එයාලා මාව පරිස්සම් කරනවා. They give me food, clothes and love. එයාලා මට දෙනවා ආහාර, ඇඳුම් පැළඳුම් සහ ආදරය. They teach me good things. ඔවුන් මට උගන්වනවා හොඳ දේවල්. My parents always try to make me happy. මගේ දෙමව්පියෝ හැම වෙලේම උත්සාහ කරනවා මාව සතුටින් තියන්න. So I also try to help them. ඒ නිසා ඉතින් ඔන්න මමත් එයාලට උදව් කරන්න උත්සාහ කරනවා. ඉතින් බලන්න මේ essay එකේ මම use කරලා තියෙන sentences හරිම easy. ගොඩක් ලේසි. මතක තියාගන්න පහසු. ඔයාලා දැනටමත් use කරන නැත්නම් use කරන්න ඉතා පහසු. හරිම ලස්සන චූටි වචන ටිකක් එකතු කරලා තමයි මේ paragraph එක හදලා තියෙන්නේ. right. අපි යමු බලන්න දැන් ඊළඟ paragraph එකට. කොහොමද ඔයා ගෙදර ඉද්දී ඔයාගේ අම්මට උදව් කරන්නේ කියලා මේ paragraph එකෙන් විස්තර කරනවා. At home, ගෙදරදී I help my mother in many ways. In many ways කියන්නේ විවිධ ආකාරවලින් ඔයා help කරනවා කියන එක. I keep my room clean and put my toys in the right place. මම මගේ කාමරය පිරිසිදුව තබා ගන්නවා. Keep my room clean. ඒ වගේම සෙල්ලම් බඩු අදාළ තැන් වලින් තියනවා. එහෙම විසිරලා තියන්නේ නැහැ. I help her in the kitchen by bringing vegetables, washing rice and giving her things she needs. kitchen එකේදී එහෙම නැත්නම් කුස්සියේදී මම අම්මට උදව් කරනවා. මෙතන I help mother වෙනුවට ඔන්න I help her. ඇයට උදව් කරනවා. කොහොමද උදව් කරන්නේ? අම්මට අවශ්‍ය vegetables එළවලු ගිහින් දෙනවා. හාල් සෝදලා දෙනවා. එයාට අවශ්‍ය කරන දේවල් ටික ළඟට සපයනවා. Sometimes I help her to sweep the floor or water the garden. ඔන්න සමහර වෙලාවට ලස්සන වචනයක් sometimes. සමහර වෙලාවට මං ඇයට උදව් කරනවා අතු ගන්න. ගේ අතු ගන්න. ඒ වගේම ගෙවත්ත පැලවලට වතුර දාන්න. When my mother is tired, I give her a glass of water. ඔන්න ලස්සන බොරොද්ද. මගේ අම්මා tired වුණාම. එයාට මහන්සි වුණාම. ඔන්න බලන්න when කියන conjunction එක මෙතන use කරලා තියෙනවා. කොමා එකකුත් add කරලා තියෙනවා මේ sentence එකේ අවසානට. මගේ අම්මට මහන්සි වුණාම. මහන්සිය දැනුණ විට. when කියන එකෙන් මෙතන අදහස් කරලා තියෙන්නේ විට කියන අදහස. These little things make her smile. මේ වගේ චූටි දේවල් එයාව hina වෙලා සතුටින් තියනවා. next paragraph එකෙන් අපි බලනවා කොහොමද ඔයා ඔයාගේ තාත්තට උදව් කරන්න යන්නේ කියලා. I also help my father. මම මගේ තාත්තටත් උදව් කරනවා. also. He works very hard. එයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. I help him by bringing him a cup of tea when he comes home. එයා ගෙදර ආවම මං එයාට තේ එක ගිහින් දෙනවා. එයාට ඒ විදිහට උදව් කරනවා. I carry small bags when we go to the market. මාකට් එකට ගියාම තාත්තා එක්ක මම පුංචි පුංචි මරු ටික අරගෙන එනවා එයාට උදව්වක් විදියට. I also water the plants with him. මං එයාත් එක්ක පැලවලටත් වතුර දානවා. Sometimes I sit with him and listen to his stories. සමහර වෙලාවට ඔන්න මං එයාලගෙන් ඉඳගෙන එයාගේ කතා අහගෙන ඉන්නවා. My father feels happy when I respect him and listen to his advice. මගේ තාත්තට feels happy කියන්නේ සතුටක් දැනෙනවා. ඔන්න නැවතත් when කියන conjunction එක. When I respect him and listen to him,
listen to his advice. එයාට respect කරනකොට, ගෞරව කරනකොට, ඒ වගේම එයාට අහුම්කම් දෙනකොට, එයාගේ advice වලට අහුම්කම් දෙනකොට, ඒ අවවාද පිළිගන්නවට එයාට සතුටක් දැනෙනවා. Right. Now let's look at the next paragraph. I also help my parents by studying well. ඔන්න අම්මා තාත්තට උදව් කරන එක වගේම තමන්ගේ පැත්තෙන් එයාට උදව්වක් විදියට කොහොමද උදව් කරන්නේ කියන එක තමයි මේ paragraph එකෙන් කියන්නේ. I also help my parents by studying well. මම හොඳට ඉගෙනගෙන මං එයාලට ඒ පැත්තෙනුත් එයාලගේ හිත සතුටු කරනවා. well කියලා අදහස් කරන්නේ මෙතන හොඳින් කියන අදහස. When I learn my lessons and do my homework. ඔන්න ආයිමත් යමක් කරන විට when I learn මං ඉගෙන ගන්නකොට මගේ lessons and do my homework මම ගෙදර වැඩ කරනකොට ඉගෙන ගන්නකොට my parents are proud of me. මගේ දෙමව්පියෝ ඇත්තටම මං ගැන ආඩම්බරයි. They say that being a good student is also a way of helping them. ඒ වෙලාවටත් ඔන්න යාලා කියනවා හොඳින් ඉගෙන ගන්නවා කියන්නේ ඒක දෙමව්පියන්ට උදව් කිරීමක් කියලා. I try to obey their words and live politely. මං හැම වෙලෙම මම උත්සාහ කරනවා obey වෙන්න. එයාලගේ වචන වලට obey වෙනවා කියන්නේ කීකරු වෙනවා. Obey their words and live politely. Politely විනීතව ජීවත් වෙන්න මම උත්සාහ කරනවා. next paragraph එකෙන් අපි තවදුරටත් විස්තර කරනවා මොනවද කොහොමද උදව් කරන්න පුළුවන් කියලා දෙමව්පියන්ට. on weekends වලදී ඒ කියන්නේ සතියන්තයන් වලදී I help both my parents together. both කියන්නේ දෙකම නැත්නම් දෙන්නටම both my parents මගේ දෙමව්පියෝ දෙන්නටම මම එකට උදව් කරනවා together. I wash my school shoes. මගේ සපත්තු සෝදනවා, polish them, ඒවා polish කරනවා and keep my bag ready. කෝලේ යන්න ඊළඟ දවසට මම බෑග් එකත් ready කරගන්නවා. I help my mother to make the bed and fold the clothes. මම මගේ අම්මට ඇඳුම් නමන්න, bed sheet එක හදන්න ඒවටත් උදව් කරනවා. I help my father in the garden by pulling out weeds. What is mean by pulling out weeds? මොකක්ද මේ pulling out weeds කියන්නේ? වල්පැල උතුරා දමනවා කියලා තමයි මේ කියන්නේ. garden එකේදී තාත්තට ඒවා අයින් කරන්න උදව් වෙනවා. Sometimes we plant flowers and vegetables together. අපි එකතු වෙලා සමහර වෙලාවට මල් පැල, එළවලු එහෙම හිටවනවා. එතකොට බලන්න මේ එසේ එකේ මේ ඡේදෙත් කොච්චර ලේසිද. චූටි චූටි වචන වල දන්න වචන වලින්ම තමයි මේ එසේස් හදලා තියෙන්නේ. අපි බලමු next paragraph එක. Helping parents is not only about work. වැඩ කරන එකම විතරක් නෙමෙයි දෙමාපියන්ට උදව් කරනවා කියන්නේ. It is also about giving love. ඒ වගේම යාට ආදරයක් දෙන්න ඕනේ. I always say thank you. මං හැම වෙලේම thank you කියනවා. I always. මම හැමතිස්සෙම දෙයක් කරනවා. I always eat කිව්වොත් මම හැමතිස්සෙම කනවා. I always say. මම හැමතිස්සෙම කියනවා යාලට thank you කියලා. ස්තුතියි කියලා. When they do something for me. යාලා මට මොනවා හරි කරාම කරපු විට. When they do. යාලා මොනවා හරි කරනකොට. I hug them and tell them that I love them. මං යාළුවා hug කරනවා, බදා ගන්නවා, යාළුවට කියනවා මං යාළුවට ආදරේ කියලා. When they are sad, යාළුවා දුකින් ඉන්නකොට, I try to cheer them up with a smile or small joke. මං යාළුවව cheer කරනවා, මං යාළුවට උදව් කරනවා, යාළුවා සතුටින් තියන්න බලන යාළුවගේ මූණේ හිනාවක් ගේන්න බලනවා. පොඩි විහිළුවක් වගේ දෙයක් කරලා. I know my parents sacrifice a lot for me. මන් දන්නවා මගේ දෙමව්පියෝ ගොඩක් කැපකිරීම කරනවා මං වෙනුවෙන්. A lot කියන්නේ ගොඩක් කියන එක. They always put my needs before their own. එයාලගේ අවශ්‍යතාවලට කලින් යාලා මගේ අවශ්‍යතා ගැන තමයි මූලිකත්වය දෙන්නේ. That is why I must help them whenever I can. ඒක තමයි හේතුව. That is why I must help them. යාලට මං උදව් කළ යුතුම හේතුව මට පුළුවන් වුණා විටම මට පුළුවන් වුණ ගමන්ම whenever I can. Even small help can make them happy. මගෙන් ලැබෙන
පුංචි උදව්වක් වුණත් එයාලව සතුටු කරන්න පුළුවන්. When I grow older, I will help them even more. මම වැඩෙනකොට, මම දිනෙන් දින ලොකු වෙනකොට, grow older, මම එහෙම ලොකු වෙනකොටත් මම එයාලට මීටත් වඩා even more, මීටත් වඩා උදව් කරනවා. ඉතින් අපි බලමු ෆයිනල් පැරග්‍රාෆ් එකෙන් අපිට මොනවද මේක ගැන කියන්න පුළුවන් කියලා. In my life, මගේ ජීවිතේ, my parents are my greatest gift. මගේ හොඳම නැත්නම් විශිෂ්ටතම තෑගි තමයි මට ලැබුණ මගේ දෙමව්පියෝ. මං හිතනවා මට වගේම මේ කතා කරන මට ඒ වගේම ඔයාලටත් ජීවිතේ ලැබිච්ච ලොකුම තෑගි තමයි ඔයාලගේ දෙමව්පියෝ. I will always respect them. මං හැම වෙලේම එයාලට respect කරනවා. Love them. ආදරය කරනවා. And help them. ඒ වගේම උදව් කරනවා. මේ sentence එක බලන්න කොච්චර ලේසිද කියලා. Helping my parents make me a good child. මගේ දෙමව්පියන්ට උදව් කරන එක මාව හොඳ ළමෙක් කරනවා. And it also makes me feel proud and happy. ඒ වගේම දෙමව්පියන්ට සලකන දරුවෙක් විදියට මාව proud කරනවා. ආඩම්බරේ කරනවා. ඒ වගේම මාව සතුටු කරනවා. ඉතින් ඔයාලගේ දෙමව්පියෝ ගැන ඔයාලට ලොකු හැඟීමක් ඇති කියලා මම හිතනවා. මොකද එයාලා තමයි අපි වෙනුවෙන් අපි ඉපදුන දවසේ ඉඳලා හැමදේම කරන්නේ. ඉතින් මේ essay එකෙන් ඔයාලට ගන්න තිබුණා නම් මොනවා හරි ආදර්ශයක්, ඒ ආදර්ශෙත් ගන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම බොහොම සරල simple words යොදාගෙන මම මේ essay එක ඉදිරිපත් කරේ. ඉතින් ඔයාලට essay එකත් හොඳට තේරුණා කියලා හිතනවා. ඉතින් I think that you enjoyed the today's essay, and don't forget to like, share and subscribe English Nap for more easy essays.